ලෝකේ එදත් අදත් මතුවටත් තියෙනවා සිරිතක්. අඩුවක් තියෙනවා නම් අඩුව කියලා තමයි කතා කරන්නේ. මිනිහෙකුට කාට හරි අඩුවක් තියෙනවා නම් බලන්න හොඳට ඔයලා බලන්න. අඩුව කියලා තමයි කතා කරන්නේ. ඒ අඩුවෙන් තමයි යතු ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේම කියමුකෝ ලංකාවේ මිනිස්සු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම උපාලි. උපාලි කිව්වම කවුරුත් දන්නේ නැහැ. සොත්ති උපාලි කිව්වම ලෝකෙම දන්නවා. ප්‍රසිද්ධයි. තව කෙනෙක් හිටියා සුදා. කවුරුත් දන්නේ නැහැ. තඹ සුදා කිව්වම ඔක්කොම දන්නවා. අඩුව කියලායි කතා කරන්නේ. එදත් අදත් මතුවටත් මේක තියෙනවා. ඒකයි බුදුන් වහන්සේ අපිට වදාළේ අඩුවක් තියෙන ළමයෙක් පැවිදි කරන්න එපා. නිවන් දකින්න බාධාවක් නෙමෙයි. අඩුවක් තියෙන කෙනෙක්ව පැවිදි කරලා අපි කියමුකෝ ඒ පොඩි නම මගඵල ලැබුවා. ඒ භික්ෂුන් වහන්සේ මාර්ගඵල ලැබුවා. ගමේ මිනිස්සු මොකද කරන්නේ? පව් පුරව ගන්නවා. අපි කියමුකෝ දැන් මේම කකුලක් බැරි ළමයෙක් මාන කළා කියමු. ගමේ මිනිස්සු ඔය ළිඳ ළඟ පයිප් ළඟ කියන්නේ නොන්ඩි සාදු. අර නොන්ඩි සාදු බං කියනකොට පව් සිද්ධ වෙනවා. කබර තියෙන කෙනෙක්ම කබර සාදු. කතා කරන්න බැරි කෙනෙක් ගොළු සාදු. ඇස් පේන්නේ නැත්තම් වපර සාදු. මිනිස්සු කියලා පව් පුරව ගන්න. ඒකයි කිව්වේ අඩුවක් තියෙන කෙනා පැවිදි කරන්න එපා. නිවන් දකින්න බාධාවක් නෙමෙයි. නිවන් දකින්න බාධාව නෑ අඩුව. මිනිස්සු පව් පුරව ගන්න.